ජැක්සන් ගණන්ගේ මාධවීයන්ගේ කතාවක් දැගෙන නඩු අතාගත්ත කතාවේ අලුත් නඩේත් එක තමයි අපි මේ ගෙනාවේ. මේ වෙන විස්තර අපි ඔයාලට කියන්න කියලා පොරොන්දු වුණානේ. ඉතින් මේ වගේ තොරතුරු හැම එකක්ම දැනගන්න අපේ channel එක subscribe කරන්න. මාධවීයන්ගේ සංජය බණ්ඩාර කියන පුද්ගලයාට ළමං ගේ කියලා දාපු පෝස්ට් එකක් සම්බන්ධයෙන් සංජය බණ්ඩාර එයාගේ සත්‍ය ඝාතනය කළා කියලා මාධවයන්තනට විරුද්ධව නඩුවක් දැම්මා කියලා අපි දන්නවා. සංජය බණ්ඩාර මාධවයට එයාගේ පුතේට ප්‍රසිද්ධිය සමාව ගන්න දවස් 3ක් දුන්නා. දවස් 3ක් ඇතුළත එයා ප්‍රසිද්ධිය සමාව ගත්තේ නැත්නම් එයා නඩුමකට යනවා කියලා මාධවයන්තනට දිගමදිග මෙසේජ් එකකින් සංජය බණ්ඩාර යවලා තිබුණා. ඒ කොහොම වුණත් මාධවී නම් මේක ගණන් අරගෙන තිබුණේ නෑ. කොහොමත් මාධවී කියන්නේ ජැක්සන් ඇන්තනි වගේ නෙවෙයි. ඒකත් උද්දච්ච හරිම ලොකුකමකින් ඉන්න කෙනෙක් කියලා ශාස්ත්‍රයය ගොඩක් කතා කරනවා. ඉතින් කොහොම හරි සංජය බණ්ඩාරට එයාගේ නඩුවට අදාළ මිලියන 100ක වන්දියක් මාධවී ඇන්තනි විසින් ගෙවිය යුතු බවට නියම වුණා. ඉතින් කොහොම වුණත් මිලියන 100ක් ගෙවන්නේ නැති නිසා මාධවී ඇන්තනි අවසානයේ එයාගේ ලොකුකම ප්‍රත්‍යක තියලා සංජය බණ්ඩාරට එයාගේ Facebook ගුණම හරහා දාපු පෝස්ට් එක සම්බන්ධව ප්‍රසිද්ධිය සමාව ඇද සිටියා. ඒ සමාව දීමේ පෝස්ට් එකේ තියෙන ටික මම විදිහට කියවන්නම්. සංජය බණ්ඩාර මහතා සම්බන්ධයෙන් 2025 ඔක්තෝබර් මාස 6 වන දින මා විසින් මගේ Facebook පිටුව හරහා සිදු කරන ලද ස්ටෝරි පළ කිරීමක් සම්බන්ධයෙන් මෙන්න නිවේදනය කරමි. එම පළ කිරීමේදී සංජය බණ්ඩාර මහතාගේ නම සහ ඡායාරූපය සඳහන් කරමි. ඔහු දේශපාලන අන්තවාදී පීඩකයෙකු සහ ළමා ලෙස මා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධ මෙසේ පැහැදිලි කරනු කැමැත්තෙමි. ඒ අනුව ඔහු ළමා ලෙස සැඳෙන්නේ එහි නිවැරදි වචනාර්ථයෙන් නොවන බවත් ළමා ලෙස මා විසින් කරන ප්‍රකාශය දේශසහගත අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශයක් බවට මාගේ සම්පූර්ණ සිහිබුද්ධියෙන් යුතුව පිළිගනිමි. ඒ අනුව එම ප්‍රකාශය සම්පූර්ණයෙන් ඉල්ලා අස්කර ගන්නා බව මා මේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිමි. එකී ස්ටෝරියේ සඳහන් වුණු කරුණු හේතුවෙන් සංජය බණ්ඩාර මහතාට මෙන්ම ඔහුගේ පවුලේ සමාජිකයන්ට සිදු වූ අසීමිත පීඩාව වෙනුවෙන් මගේ අවංක සහ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ සමාව අයද සිටිමි. සංජය බණ්ඩාර මහතා මම හෝ මගේ පවුලේ කිසිදු හැඳුනුමක් නොමැති පූර්ණ ආගන්තුකයෙකු බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. මාගේත් මගේ සැමියාගේ පූර්ණ කාලීන වෘත්තිය වන්නේ කලාව සහ ලේඛනය වන අතර එයින් ලැබෙන ආදායම් ස්ථිර ඒවා නොවේ. මුල්ම වතාවට මෙසේ අප විසින් කෘතියක් ප්‍රකාශ කළේ බැංකු ණය මුදලක් ලබාගෙන. ඔහු විසින් අපහාසයට හා හාස්‍යයට ලක්කර සමාජය තුළ සාවද්‍ය නිගමනයක් මවා පෙන්වා අප කීර්තියට පත් කළේ එම කෘතිය. එමෙන්ම සංජය බණ්ඩාර මහතා වසර ගණනාවක් තිස්සේ මගේ පවුලේ උදවිය ඔහුගේ දේශපාලන දැක්මට වඩා වෙනස් දේශපාලනික අදහස් දරන්නේ උපකල්පනය පදනම් කරගන්නේ විවිධාකාර ප්‍රකාශ අපගේ පින්තූර සහිතව සිය Facebook ගිණුමේ පළ කරමින් සිටින අතර මෑතදී එවැනි පෝස්ට් තුනක් ඍජුව මගේ සැමියාගේ මගේ පියාණන්ගේ නම් සහිතවද අසබි අරුතක් ගෙනෙන ඉමෝජි සහිතව ව්‍යංගාර්ථයෙන් පළ කර තිබුණා. දශක ගණනාවක් තිස්සේ කලාවේ කීර්තියක් හිම කරගෙන සිටින අපගේ පවුලේ සියල්ලන්ගේ කීර්ති නාමයෙන් පළුදවන ලෙසට එසේ පළ කර තිබූ පෝස්ට් වලට දහස් ගණනක් පුද්ගලයන් ප්‍රතිචාර දක්වා තිබූ අතර 200කට වැඩි පිරිසක් විසින් පෝමාරු කරගෙන තිබුණා. මෙසේ පළ කළ පෝස්ට් 15න් විවිධ පුද්ගලයන් මා සහ මගේ ස්වාමියා මෙන්ම මගේ මියගිය පියාණන් මගේ වැඳුණු මව සහෝදරයන් සහ මාස 10ක් වයස තිබෙන දරුවාද ඈඳාගන්නේ දේශසහගත ආසාත්‍ය සහ පදනම් විරහිත සහ වෛරී ප්‍රකාශයන් කිරීමට වේදිකාවක් සකසා දුන් හේතුවට අසීමිත වේදනාවට සහ කනස්සාලට පත්වීමෙන් එකී ස්ටෝරිය පළ කළෙමි. එය හුදෙක්ම මා විසින් මගේ ස්වාධීන අදහසක් ඇතුව සැමියා හෝ වෙනත් අයෙකුගේ අනුදැනුමකින් තොරව පළ කළ එකක් බවත් ප්‍රකාශ කරන අතර මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ මා විසින් සිදු කරන ලද එම වැරදි ප්‍රකාශය නිවැරදි කිරීමේ හා එමගින් සංජය බණ්ඩාරගේ සහ මාගේ ඥාතීන් වෙන දෙපාර්ශ්වයටම සිදුවන කාරණය වෙනුවෙන් සමාව අයදීමේ පරම චේතනාවෙනි.
ඉතින් 2025 11 වන මාසේ 12 වෙනිදානේ ස්ටෝරි එක සම්බන්ධයෙන් සමාජ ඇදීමේ ප්‍රකාශය මාධවී ඇන්තනී විසින් සිදු කරාට පස්සේ සංජය බණ්ඩාර නම් කියනවා මෙන්න මෙහෙම කතාවක්. හිතවතුනි මාධවී වත්සලා ඇන්තනී විසින් මාකට එල්ල කරන චෝදනාව ඇය විසින් ඉල්ලාස් කරන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබෙනවා. මාධවීට ඇයගේ වරද අවබෝධ වීම සතුටකි. එකී චෝදනාව එල්ල වූ මොහොතේ සිට මේ දක්වා වෙහෙස වූයේ එකී පදනම් විරහිත චෝදනාවෙන් නිදහස් වනු පිණිසමය. එබැවින් මේ තවදුරටත් දිගගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැත. විශාල අනුගාමිකින් පිරිසක් හිම කර ගැනීම යනු කිසිවෙකුට වෙනත් පුද්ගලයෙකු තමාට අවශ්‍ය පරිදි තලා පෙළා දැමීමට අපකීර්තියට පත් කිරීමට හෝ සාවාද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට ඇති අයිතියක් නොවේ. සමාජ මාධ්‍ය වේදිකා යනු පුද්ගලික වේදිකා නොවන අතර විශේෂයෙන්ම ප්‍රසිද්ධ වේදිකාවකදී වචන භාවිතයේදී අර්ථ විශේෂයෙන්ම පරිස්සම් විය යුතුය. යමක් ප්‍රකාශ කිරීමට පෙර නැවත සිතා බැලීමට මෙය අන් අයද අවස්ථාවක් කරවන අපේ සිටින්. මේ සිටුවේ සිට මේ දක්වා මාවනෙන් පෙනී සිටි මිනිසුන් මේ ආදරය පිළිගන්න යනුවෙන් සටහනක් දාලා තියෙනවා. කොහොම වුණත් හැමෝම මේකට සංජය බණ්ඩාරට නම් කියලා තිබ්බේ අතහරින්න එපා වන්දිය ගන්න කියලා. නමුත් සංජය බණ්ඩාරම මාධවයන්ට ඉඳ සමාව දීලා තිබුණා. ඒ වගේම සංජය බණ්ඩාර ඉල්ලලා තිබුණා මේක මේ විදිහටම අමතක කරන්න කියලා. මේකෙන් සමාජයට හොඳ පණිවිඩයක් ගියා. පුත්තක් ප්‍රසිද්ධ වුණා කියලා හරි සල්ලි තිබුණා කියලා හරි කලවපවල ඉන්නවා කියලා හරි තමන්ගේ අම්මලා තාත්තලා සමාජයේ පිළිගත්ත රැකියා කරන අය කියලා හරි තමන්ට ඕන විදිහට සමාජය ඇතුලේ මිනිස්සුන්ට කතා කියන්න, මිනිස්සුන්ට වචන කියන්න, මිනිස්සුන්ට කතා හදන්න, මිනිස්සුන්ගේ රූපයට හානි කරන්න, මිනිස්සුන්ගේ චරිත ඝාතනය කරන්න වගේ දේවල් වලට අයිතියක් ලැබෙන්නේ නැහැ කියන එක. මිනිස්සුන්ටෙන් පස්සේ හැමෝටම තේරුම් ගියන්නේ. ඉතින් මේ වගේ විස්තර තව තව දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.